Hi guys, welcome back to my YouTube channel. Life with Baby Minul YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ආවා ඔයගොල්ලන්ට වැදගත් වෙනවා කියලා හිතන දෙයක් ගැන කතා කරන්න. ඒ තමයි මම මුහුණ දුන්නු මගේ emergency C-section surgery අත්දැකීම. ඉතින් ජනවාරි මාසේ 12 වෙනිදා එදා තමයි මට අන්තිම ක්ලිනික් දවසේ ඉඳලා තිබ්බ දවස. ඉතින් එදා මම ක්ලිනික් එකට ගියා මගේ අම්මත් එක්ක ක්ලිනික් එකට ගියාම එතනදී මට එතන වෛද්‍යවරු සහ හෙදියන් මගේ අපේ බඩ පරීක්ෂා කරනවානේ. පරීක්ෂා කරාට පස්සේ මට මේගොල්ලෝ කියනවා බබාගේ හෘද ස්පන්දනය වේගවත් වෙලා වැඩි. ඔයා දැම්මම ගිහින් ડોක්ටර් කෙනෙක්ට පෙන්න ගන්න කියලා. ඉතින් ඒ අවස්ථාවේදී මම ආදරේ මතක් කරනවා මගේ වෛද්‍යවරයා ડોක්ටර් චන්දන ජයසුන්දර. ඉතින් එයා අපිට contact numbers දීලා තියෙන්නේ ඕනම emergency එකකදී කතා කරන්න. මම අපේ ડોක්ටර් චන්දන ජයසුන්දරට message එකක් දානවා. මට ක්ලිනික් එකෙන් හම්බුන referral එකත් ෆොටෝ එකක් ගහලා මට මේ විදිහේ දෙයක් කිව්වා ડોක්ටර් මම මොකද්ද කරන්න ඕනි කියලා අහනවා. ඒ වෙලාවේදී මගේ ડોක්ටර් මට කියනවා ඔයා දැම්මම යන්න හොස්පිටල් එකට මෙන්න මේ ෆ්ලෝ එකට යන්න ගිහිල්ලා ඔයා බබාගේ හෘද ස්පන්දනය සම්බන්ධ ටෙස්ට් එකක් තියෙනවා ඒක කරගන්න මට එතනින් ඉන්ෆෝම් කරයි කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මම යනවා එතනට ගිහිල්ලා අපි ටෙස්ට් එකක් කරනවා. බලලා මට කියනවා බය වෙන්න එපා කිසිම දෙයක් නැහැ. බබාගේ heart beat එක normal. කිසිම දෙයකට බය වෙන්න එපා. මොන හරි ප්‍රශ්නයක් වෙලා ඒ වෙලාවේ වෙන්නේ නැති. දැන් ඔයා බය වෙන්න එපා. කිසිම කලබල වෙන්න හේතුවක් නැහැ කියලා කියනවා. රිපෝට් එක තමයි මට එදා හම්බ වෙන්නේ. මෙන්න මේ රිපෝට්ස් එක මම ෆොටෝ එකක් ගහලා ෆොටෝ එකක් අරගෙන මේ මම මගේ ડોක්ටර්ට යවනවා. ඉතින් ડોක්ටර් ඕකේ කියලා දානවා. ඊට ඉවර කරගෙන දැන් ගෙදරට ගිහිල්ලා මම සාමාන්‍ය විදිහට එදා දවල්ට කෑම කාලා මට දවල්ට කෑම කන්නවත් බැරි වෙනවා. ඉතින් මම දවල්ට කෑම කාලා එහෙම කරලා මම සාමාන්‍ය විදිහට ඉඳලා අපි රෑ නිදා ගන්න ගියාම මට අපි කොහොමද ප්‍රෙග්නන්ට් කාලේ අපිට නිතරම මුත්‍රාබාර එනවනේ. ඉතින් මට රෑ 12ට විතර මුත්‍රාබාර ඇවිල්ලා මම වොෂ්රූම් එකට යනකොට මට දකින්න ලැබෙනවා තද රතු පාටට ලේ වගේ මේ ද්‍රවයක් ගිහිලා තියෙනවා. ඉතින් දැනෙන්නේ නැහැ මට බ්ලඩ් යනවා කියලා. මම මේක මෙහෙම ගියාම තමයි දකින්නේ. ඉතින් මම ටිකක් බය වෙනවා. ඒත් මම අහලා තිබ්බා අර මියුකස් ප්ලග් කියලා එකක් යනවා බබා හම්බ වෙන්න ලඟ වෙලා කියන එකත් මම අහලා තිබ්බ එකත් මගේ ඔළුවේ තිබ්බා. දැන් කොහොම හරි මම දැනගත්තා මට දැන් එක්ක මට අමාරු වෙන්න ඕනේ. මොකක් හරි දෙයක් තමයි කියලා දැනගෙන මම ඇවිල්ලා තව පැය භාගයක් ඉඳලා මම ආයෙමත් වොෂ්රූම් යනවා. මේ විදිහටම රතු පාටට ගිහින් තියෙනවා. ඉතින් මම හස්බන්ඩ්වත් නැගිටවල අරගෙන මම ඒ වෙලාවේ පාන්දර 1යි විතර ඇති. මම හස්බන්ඩ්වත් නැගිටවලම හස්බන්ඩ් කියන ડોක්ටර්ට කියන්න කියලා. ડોක්ටර් ඒ වෙලාවේ මට කියනවා ඔයා දැම්මම හොස්පිටල් එකට යන්න ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මම අපි ඩක් ගාලා හොස්පිටල් බෑග්ස් උත් අරගෙන යනවා. ඇත්තම කිව්වොත් මගේ හොස්පිටල් බෑග් ලෑස්ති කරලා තිබ්බට හස්බන්ඩ්ගේ ඇඳුමක්වත් කිසිම දෙයක් ඒ වෙලාවේ ලෑස්ති කරලා තිබ්බේ නැහැ. මොකද මගේ ඩෙලිවරි එකට සතියක් ඒ වෙලාවේදී තියෙනවා. ඒ කියන්නේ හරියටම දවස් 8ක් තියෙනවා. මට ඩියු ඩේට් තියෙන 21 වෙනිදා. මම නෝමල් ඩෙලිවරි එකක් බලාපොරොත්තු වෙමින් හිටපු අම්මා කෙනෙක්. ඒක මගේ ડોක්ටර්ත් මට රෙකමන්ඩ් කරා. මුලින්ම මට රෙකමන්ඩ් කරා සිසේරියන් යන්න කියලා. බබා චුට්ටක් ලොකුයි කියලා. නමුත් මගේ ඉල්ලීමත් එක්ක බබා ඊට පස්සේ ડોක්ටර් කිව්වා නැහැ අපිට මේක මැනේජ් කරන්න පුළුවන්. පියන් ඔයා ආසයි අපි normal delivery එකට යන්න කියලා. ඉතින් අපි normal delivery එකක් බලාපොරොත්තු වෙන්න හිටපු නිසා ડોක්ටර් last visit එකට ගියාම ડોක්ටර් නැහැ මේ තාම නම් මෙහෙම පෙන්නුම් කරන්නේ නැහැ. ඉතින් වෙලාවට මෙයා එයි කියලා කියපු නිසා ඉතින් අපි හිතුවා අපිට due date එකට තමයි අපේ පැටිය අපි ගාවට එන්නේ කියලා. ඉතින් බබාගේ bags ටික ලෑස්ති කරන් හිටියට හස්බන්ඩ්ගේ ඇඳුමක්වත් ලෑස්ති කරගෙන තිබ්බේ නැහැ. ටක් ගාලා මගේ bags ටික ගත්තා අපි ගියා. බ්ලීඩ් වෙනවා කියලා කිව්වට පස්සේ මම ටක් ගාලා ඇතුළට ගත්තා. ඇතුළට අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ පළවෙනියටම මට PV එකක් කරා. PV එක කරලා කිව්වා PV එක ගැන වෙනම වීඩියෝ එකක් මම වෙනම අරගෙන එන්නම්. PV කරනකොට පුංචි දින් වේදනාවක් දැනෙනවා. ඉතින් ඒක කරලා බලලා මට ડોක්ටර් කිව්වා වඩ බ්ලීඩ් වෙනවා තමයි. තාම ඕපන් වෙලා නැහැ බ්ලීඩ් වුණාට කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ ඒ ડોක්ටර් කිව්වා මම දැන් ડોක්ටර්ට ඉන්ෆෝම් කරනවා ડોක්ටර් චන්දනට. එහෙම කියලා එයා ඒ වෙලාවෙම ડોක්ටර් චන්දනට කතා කරා. අපි ඉද්දිම ડોක්ටර් චන්දනට කතා කරලා කිව්වා මෙහෙම දෙයක් වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී ડોක්ටර් චන්දන රෙකමන්ඩ් කරලා තිබ්බා බ්ලීඩින් එක මොකද්ද කියලා හොයාගන්න ඒගොල්ලන්ට අමාරුත් නිසා බ්ලීඩ් උත් වෙන නිසා ඩියු ඩේට් එකට හරියටම තව දවස් 8ක් තියෙන නිසා ඒ කියන්නේ සම්පූර්ණයෙන් බබා වර්ධනය වෙලා ඉවර නිසා සිසේරියන් සැත්කමකට යමුද කියලා. ඉතින් ඒ වෙලාවේ අපේ ડોක්ටර් අපිට කිව්වා ඔයගොල්ලෝ තීරණය කරන්න
ડોක්ටර් උදේ පාන්දර 6ට හොස්පිටල් එකට එනවා. ඉතින් ඔයාට කැමති නම් ඔයාගේ C section එක පාන්දර 6ට කරන්න දාගන්න පුළුවන්. ඉතින් ඔයා මට තීරණය කරලා කියන්න එතකන් ඔයාට ගෙදර යන්න දැන් බැහැනේ. ඒ නිසා ඔයා දැන්ට ඇඩ්මිට් වෙන්න වොඩ් එකේ කියලා. ඉතින් ඒ විදිහට මාව ඇඩ්මිට් කරගත්තා. ඉතින් අපි හස්බන්ඩ්ුයි මමයි පොඩ්ඩක් කතා කරා. මම හරියට ඒ වෙලාවේ බය වුණා. ඇත්තටම මමත් බය වුණා. දැන් ලීඩ් වෙනවා. හස්බන්ඩ්ුත් බය වෙලා. මගේ අම්මාත් හිටියේ ඒ වෙලාවේ. ඉතින් අපි බය වෙලා අපි කතා කරලා ඒ වෙලාවේ අපි තීරණය කරා දැන් විතර PV කරනකොට ලොකු වේදනාවකුත් දැනුණා. ඉතින් මට එතන මේ වෙලාවේ ලොකු බයක් ඇති වුණා. දැන් දිගින් දිගටම මගේ PV කරායි දිගින් දිගටම මොනවා වේද නැහැ ලීඩ් වෙනවා. බබාට මොන හරි කරදරයක්ද දන්නේ නැහැ. මොකද දවලුත් මේ බබාගේ හෘද ස්පන්දනය වැඩි කියලා මට ක්ලිනික් එකෙන් කිව්වා. දැන් ওই දේවල් ඔක්කොම එක අපි තීරණයකට එනවා අපි සිසේරියන් සැත්කමක් කරනවා කියලා. ඉතින් අපි ඒක තීරණය කරලා අපි ડોක්ටර්ස්ලාට ඉන්ෆෝම් කරාට පස්සේ ડોක්ටර්ස්ලා අපිට දෙනවා වෙලාවක් උදේ 6:00ට ડોක්ටර් චන්දන ජයසුන්දර ඔයාගේ සිසේරියන් එක කරන්න එනවා කියලා කිව්වා. එහෙනම් එතකොට මේ දේවල් මේ සිද්ධ වෙනකොට පාන්දර 3ට විතර ඇති. ඉතින් ඔයාලා ටක් ගාලා ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ අපිට ඇඳ ගන්න මට ඇඳුම් ඒව ගෙනත් දෙනවා. ඉතින් ඒ විදිහට මම්මාව ලෑස්ති කරගන්නවා. හරියටම 6:00 වෙනකොට මාව ඇවිල්ලා වීල් චෙයාර් එකකින් මාව අරගෙන යනවා සිසේරියන් සැත්කම් කරන ඔපරේෂන් තියේටර් එකට. ඒ වෙලාවේදී ඒගොල්ලෝ කියනවා කෙනෙක්ට ළඟ ඉන්න පුළුවන් කියලා ඩෙලිවරි එක වෙලාවේදී. ඉතින් හස්බන්ඩ් ළඟ ඉන්න අවස්ථාවක් ලබා දෙනවා. හස්බන්ඩ්ුත් මාත් එක්කම යනවා. ඒත් මාත් එක්කම ගියාට ඔපරේෂන් තියේටර් එකට ගන්නේ මාව විතරයි. මම ප්‍රනවුන්ස් කරන හරියට දන්නේ නැහැ. ඒ විදිහට ඇනස්තීසියා කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ ඉන්ජෙක්ෂන් එක මට කොන්දට පාත් වෙලා හොඳට මට කොට්ටයක් දෙනවා අල්ලගන්න. මම ඒ කොට්ටය අල්ලගෙන මට හොඳට නැමෙන්න කියලා මගේ කොන්දට මේ ඉන්ජෙක්ෂන් එක ගහනවා. මම විශේෂයෙන්ම කියන්න ඕන මේ මම C section එකට ගොඩක් බය වෙච්ච හේතුවක් තමයි මේ ඉන්ජෙක්ෂන් එක ගහනකොට හුඟක් රිදෙනවයි කියලා කියනවා. රිදෙනවා. ඇත්තටම ඒක මම රිදෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් අර කොට්ටේ හොඳට තද කරගෙන ඒගොල්ලෝ කියන ඉරිප්පුවෙන් හිටියොත් ඒක ඔයගොල්ලන්ට හුඟක් රිදෙන එකක් නෙවෙයි. ඇත්තටම මම මගේ අත්දැකීම් කියන්නේ මම දන්නේ නැහැ වෙන කෙනෙක්ට මේක දැනුනේ කොහොමද කියන්නේ. මගේ අත්දැකීමෙන් මට ඒක හුඟක්ම රිදුනේ නැහැ. ඉතින් මට දරා ගන්න පුළුවන් වේදනාවක් තමයි මට ඒකෙන් දැනුනේ. ඉතින් හරි ඒක නෝමල්. ඊට පස්සේ මාව සාමාන්‍ය විදිහට මාව ඇල කරලා ඒගොල්ලෝ මගේ ඉස්සරහින් කොළ පාට තීරයක් දාලා ඉතින් ඒගොල්ලෝගේ වැඩවලට ඉස්සරහට ලෑස්ති වෙනවා. හැබැයි මට පොඩි දෙයක් වුණා. මට දැනෙනවා මගේ කකුල් දෙක පණ නැති වෙලා නැහැ. මගේ ඇඟේ පහළ කොටස පණ නැති වෙලා නැහැ. ડોක්ටර්ලා මගෙන් නිතරම අහනවා ඔයාගේ පණ නැති වුණාද? මම කියනවා නැහැ ડોක්ටර්. මට දැනෙනවා. මට ෆීල් වෙනවා කියලා මම කියනවා. ඊට පස්සේ ડોක්ටර් බැරිම තැන කියනවා ඔයාට ෆීල් වෙන්නේ නැහැ කියලා. ඒත් මං කියනවා නැහැ ડોක්ටර් මට ෆීල් වෙනවා මට බයයි කියලා. ඊට පස්සේ ડોක්ටර් කියනවා එහෙනම් ඔයා කකුල උස්සන්න. අන්න ඒ වෙලාවේදී මම කකුල උස්සන්නේ නැද්ද? මගේ කකුල උස්සන්න බෑ. මම ඒතකොට තේරුම් ගන්නවා මට ෆීල් වෙනවා වුණා කියලා මට හිතුණට මාව දැන් මගේ කඳ පහළ කොටස පණ නැතිව ගිහලා තමයි තියෙන්නේ. මට දැන් දැනෙන්නේ නැහැ. ඒක හිරි වැටිලා හරි මොකක් හරි යම්සි දෙයක් වෙලා කියලා මට තේරුම් ඉන්නවා. ඒත් එකම ડોක්ටර් චන්දන එනවා. ඉතින් මට ඇඟට ලේ වුණනවා. මට ડોක්ටර් චන්දන එතකම් තියේටර් එකේ ඉන්නේ මං හඳුරන්නේ නැති ડોක්ටර්ස්ලා. ඉතින් ඒ වෙලාවේ ડોක්ටර් චන්දන ආවට පස්සේ ඉතින් අපිට මට සතුටු හිතෙනවා. ඊට පස්සේ මගේ හස්බන්ඩ්වත් ඇතුළට එවනවා. ඊට පස්සේ හස්බන්ඩ් මගේ ළඟම වාඩි වෙලා ඉන්න මට ඒක ලොකු හයියක් වුණා. ඒ අවස්ථාවේ මම ප්‍රාර්ථනා කරනවා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දිනෙන් දින දියුණු වෙලා රජේ රෝහල් වල බබාලව ඩිලිවර් කරන අම්මලටත් තමන්ගේ හස්බන්ඩ්ව හෝ තමන්ගේ පවුලේ කෙනෙක් ළඟ තියාගන්න වාසනාව උදා වෙන්න කියලා. මොකද ඒ වෙලාවට තමන්ගේ කෙනෙක් ළඟ ඉන්නව තරම් හයියක් වෙන නැතිව ඇති කියලා මම දන්නවා. මොකද මට ඒක වුණා. මගේ හස්බන්ඩ් ආවා කියන්නේ මට ඒ වෙලාවේ දැනුනේ පුදුමාකාර ශක්තියක්. මට ඒක අද දැන් මතක් වෙනකොටත් මගේ ඇස් වලට කඳුළු එනවා. ඉතින් මම හිතනවා ඒ වාසනාව හැම අම්ම කෙනෙක්ටම උදා වෙන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ ડોක්ටර් ඇවිල්ලා එයා හරිම ඉතින් මං කියවනේ එයා හරිම හොඳ ડોක්ටර් කෙනෙක්. එයා ඉතින් හරිම විනෝදජනකයි. එයා විහිළු කර සින්දු කිය ඉතින් ඒ විදිහට මගේ සර්ජරි එක පටන් ගන්නවා. ඉතින් මම හරිම බයෙන් ඉන්නේ. මට කිසිම දෙයක් පේන්නේ නැහැ. මම try කරනවා උඩ තියෙනවා මේ ලයිට් එකක්. ඔය ලයිට් එකෙන් මේ වෙන දේ බලන්න මම පොඩ්ඩක් try කරනකොට බයත් එක්ක මම බලනවා. මේවා ගැන මට පේනවා පොඩ්ඩක්. අර පොඩි ඉක්විප්මන්ට්ස් එහෙට මෙහෙට වෙන ගතිය මට ඒ ලයිට් එකෙන් බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ටිකක් බලනවා. ඒ විදිහට කරලා ඊට පස්සේ කොහොම හරි ටික වෙලාවකින් මට කියනවා ලොකු වේදනාවක් දැනෙයි දරාගෙන ඉන්න. අපි දැන් බබාව එළියට ගන්නවා කියලා කියනවා. ඒ කියලත් ඒ වෙලාවයි ගන්නෑ. ආයේ මට තව විනාඩියකට පස්සේ ආ කියනවා
අම්මා ඉවසගෙන ඉන්න, වේදනාවක් නැන ඉවසගෙන ඉන්න. දැන් ඔයාගේ බබාව එළියට ගන්න යනවා. ඒ කියන වචන ටිකත් එක්ක ඒ වෙලාවට දැනෙන වේදනාව උගලන්ට කිසිම විදිහකින් දැනෙන්නේ නැහැ. මම ඒක විශ්වාසයෙන් කියනවා. ඒ වෙලාවට ඔයාලගේ හිතේ තියෙන එකම බලාපොරොත්තුව කොයි වෙලාවේද අපේ පැටියා එළියට එන්නේ කියන එක. ඉතින් මම ඒක දරාගෙන මම කීබෝඩ් එකෙන් බය වෙන නිසා අත මිරිකගෙන මම ඉන්නවා. මේ ඉතින් අනේ අපි පැටියා එළියට ගන්නවා. එතකොට ડોක්ටර් මේ අරගත්ත ගමන් මට පේන්නේ නැහැ. මට තේරෙනවා තද වේදනාවක් මට එකපාරටම දැරිලා මේවා වෙනවා. ඉතින් මගේ ජීවිතේ මම සංවේදී වුණ තවත් දවසක් නැහැ. ඉතින් ඒත් එකම මගේ හස්බන්ඩ් මට කියනවා පොඩ්ඩක්වත් බය වෙන්න එපා බබා හොඳින් ඉන්නවා කියලා කියනවා. මොකද මට පේන්නේ නැහැ ඇති උනාට හස්බන්ඩ්ට බබාව පේනවා. ඒ වෙලාවේ බබාව එළියට ගන්න හැම දෙෙම හස්බන්ඩ්ට පේනවා. ඉතින් එයා එහෙම කියනකොට මං එයාගේ අතින් අල්ලන් තද කරන් අල්ලගෙන ඉන්නවා. මට හරි සතුටුයි. ડોක්ටර් බබාව අරන් මං හිතන්නේ පිහදලා කරලා මම පස්සේ මට ඒගොල්ලෝ වීඩියෝ එකක් දෙනවනේ. මම ඒකෙන් තමයි බැලුවේ බබාව පිහදලා කරලා බබාගේ කෝඩ් එක කපන්න හැබැයි හස්බන්ඩ්ට දුන්නේ නැහැ. මං දන්නේ නැහැ හොස්පිටල් එකේ දෙන්නේ නැද්ද නැත්නම් ඒ වෙලාවේ ડોක්ටර්ට අමතක වුණාද කියලා කොහොම හරි කෝඩ් එක කපන්න හස්බන්ඩ්ට දෙන්නේ නැහැ. ඒ වෙලාවේ ડોක්ටර් කෝඩ් එක කපලා ඒ දේවල් කරලා මේ අනේ මෙන්න ඔයාගේ පෙටිය කියලා මට පෙන්නනවා. ඔයා මෙන්න ඔයාට පුතෙක් කියලා මට පෙන්නනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. මම යා වදා ගන්න හදනවා. නෑ දැම්මම ඔයාට දෙන්නේ නැහැ. පොඩ්ඩක් ඔයා ඉවසන්න කියලා. ඉතින් මට ඒ වෙලාවේ දෙන්නේ නැහැ. ඊට පස්සේ මම හිතන්නේ පිහදලා මොන හරි ඇති ප්‍රොසීඩියර්ස් කරන්න. දැන් මේ දේවල් කරලා බබාව ඊට පස්සේ මගේ පපුවට මට දෙනවා. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ ලැබපු සතුටුම මොහොත. මේ ඉතින් මම ඒකේ ෆොටෝ එකක් උගලන්න මෙතනින් දාන්න. මට ඇඬෙනවා. ડોක්ටර් අහනවා ඇයි ඔයා අඬන්නේ කියලා. මං ආයේ ડોක්ටර්ට කියනවා මං අඬන්නේ සතුටට ડોක්ටර් කියලා මං ඒත් අඬනවා. මේ ඉතින් මට දැනුත් ඇඬෙනවා. ඇත්තටම මේ මගේ ජීවිතේ මං සතුටුම දවස පුතේ ඔයා කවදා හරි මේ වීඩියෝ එක බලනවා නම් ඔයා මේ ලෝකෙට ආපු දවස තමයි ඔයාගේ අම්මගේ ජීවිතේ. අම්මගේ අවුරුදු 30ක ජීවිතේ වැඩිපුරම සතුටු වුණ දවස. ඉතින් ඔන්න ඔහොමයි මගේ පුංචි පුතා අපේ පුංචි මිනුල් පුතා මේ ලෝකෙට එන්නේ. ඉතින් ඊට පස්සේ බබාව ඒගොල්ලෝ අරගෙන යනවා. බබාව අරගෙන ගිහිල්ලා මම හිතන්නේ අර බෝම් මොකක් හරි රැඳෙන බොක්ස් එකකට ඒගොල්ලෝ බබාව දාන්නවා. මේ බබාව ඒ වෙලාවේ අපිට දෙන්නේ නැහැ. ඒත් එක්කම හස්බන්ඩ්ට යන්න කියනවා. ඉතින් බබාත් නැහැ හස්බන්ඩ්ුත් නැහැ. ඊට පස්සේ මං හිතන්නේ ඒගොල්ලෝ මැහුම් දාන්න ගන්නකොට හස්බන්ඩ්ලව එළියට යවනවා ඇති. බබාවත් මං හිතන්නේ ආරක්ෂිත තැනකට අරන් යනවා. හිටියේ නැහැ. ඉතින් මම නිතරම අහනවා කොහොමගේ බබා හස්බන්ඩ්ව ආයෙ එක්ක ගන්න නැද්ද එහෙම කියලා. ඊට පස්සේ කියනවා දැන් ඔයාගේ සර්ජරි එක ඉවරයි. හස්බන්ඩ්ව නම් එක්ක ගන්න නැහැ. බබාව ඔයාට ඉක්මනට බලන්න පුළුවන්. එහෙම කියලා කියනවා. ඊට පස්සේ සර්ජරි එක ඉවර වුණාම මාව අරගෙන යනවා ඇතුළට. අරගෙන යනකොටත් මං අහනවා කොහොමගේ පුතා කෝ කියලා කොහොමගේ බබා කෝ කියලා. ඉතින් එතකොට මට පෙන්නනවා අර ඉන්න ඔයාගේ බබා කියලා. ඉතින් අපේ පුංචි පෙට්ටියවර පොඩි මේ වගේ කොටු වීදුරු එකක වගේ දාලා ඒගොල්ලෝ කියලා තියෙනවා මම දැක්කා. ඉතින් ඊට පස්සේ මම යා දිහාම තමයි බලන් ඉඳි මට පේන දුරක තමයි යා හිටියේ. ඊට පස්සේ ටිකකින් නර්ස් කෙනෙක් අරගෙන ආවා මගේ ළඟට ඇවිල්ලා මගේ පුංචි පුතාට පළවෙනි වතාවට මං කුළුඳුලේ මව්කින් දුන්නා. මම නිදාගෙනවත් හිටියේ මට කෙලින් වෙන්නවත් බෑ. නිදාගෙන ඉඳි මගේ පැටියව අල්ලලා ඒගොල්ලෝ බබාට කිරි පොවලා බබාව නැවතත් අරන් ගිහිල්ලා අර කුටීරය ඇතුළටම දැම්මා. ඊට පස්සේ එහෙම තියලා ටික වෙලාවක මං හිතන්නේ ඒගොල්ලෝ ඉන්ස්පෙක්ට් කරනවා අපිට මොකක් හරි ඇලර්ජි එකක් වෙනවද අපිට මොකක් හරි කරදරයක් වෙනවද ඒ විදිහට බබාට කොහොමද අපිට කොහොමද කියලා බලලා මං හිතන්නේ පැය භාගයක් විතර වගේ මට මතක විදිහට ඒ වගේ කාලයක් මම මේක ඇතුළේ ඉන්නේ නැති. ඊට පස්සේ අපි මාවයි බබාවයි දෙන්නම එකට එතනින් එළියට ගේනවා. ඉතින් හස්බන්ඩ් එතකොටත් එතනට වෙලා එළියට වෙලා ඉන්නවා බලාගෙන අපි එනකන් ඒ වෙලාවේදී එක පාටම නෝටිස් වෙනවා මගේ ඇඟේ සම්පූර්ණයෙන්ම පළු දාලා. ඊට පස්සේ ඒ වෙලාවට අගල නර්ස්ලා මාව බලලා එකපාරටම අරගෙන යනවා ආයෙ රූම් එකට. රූම් එකට අරන් ගිහලා ඒත් එකම මාව බලන ડોක්ටර් කෙනෙක් රූම් එකට අරන් යනවා. අරන් ගිය ගමන් මගේ ගාවට ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා මාව චෙක් කරලා බලලා කියනවා ඒ ඔයාට මේ ඇනස්තීසියා මම හිතන්නේ ඇනස්තීසියා ඉන්ජෙක්ෂන් එක පොඩ්ඩක් ඇලර්ජි වෙලා වගේ කියලා ටක් ගාලා මට මොකක් හරි බෙහෙත් එකක් දෙනවා හොඳ නැහැ පිරිටෙන්ද මොකද්ද කියලා. නමුත් ඒකෙන් මට ටක් ගාලා ඒක බහැලා යනවා. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි පය වෙන්න එපා.
බෙහෙත දුන්නාම හරියනවා කියලා මට කියලා මට බෙහෙත් එකක් දෙනවා. ඊට පස්සේ මට ඒක හරියනවා. ඉතින් ඊට පස්සේ ওই විදිහට මම ඉතින් ඇලවෙලාම ඉන්නවා. මට වහන්සියට නිින්ද යනවා. මට මතක විදිහට මට කන්න බොන්න එපා කියලා කිව්වා වගේ ටික වෙලාවක් යනකම්. ඉතින් නිතරම හෙදියෝ එනවා. ඇවිල්ලා අපේ පෑඩ්ස් එහෙම මාරු කරනවා. බබාට ෆීඩ් කරන්න පැය දෙකෙන් දෙකට හෙදියෝ ඇවිල්ලා අපිට ගොඩාක් සපෝට් කරනවා ෆීඩ් කරන්න. ඉතින් ඒක තමයි මගේ C section අත්දැකීම. ඉතින් අම්මලා මම මගේ අත්දැකීමෙන් ඔයගොල්ලන්ට මම මේ වෙලාවේ කියන්න කැමති අපි දන්නේ නැහැ. අපි normal delivery එකකට ලෑස්ති වෙලා හිටියත් අපිට කොයි වෙලාවේ C section එකට යන්න වෙයිද emergency delivery එකකට යන්න වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ කල්තියා සූදානම් වෙන අපිට ක්ලිනික් වලින් නිතරම දොස්තරලා නිතරම කියනවානේ කලින් ඉඳලම ලෑස්ති වෙලා ඉන්න කොයි වෙලාවෙද කියලා නැහැ කියලා. ඉතින් ඔයාලත් ඒකට ලෑස්ති වෙලා ඉන්න. අපි දන්නේ නැහැ අපේ පුංචි පැටියට අපි ගාවට එන්න ඕන වෙලාව කොයි වෙලාවද කියලා. ඉතින් එයා එන්න ඕනේ කියන වෙලාවට අපි එයාව ගන්න පාර ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒක තමයි මගේ ඩෙලිවරි අත්දැකීම. මෙතනින් එහාට මගේ මුල් සතිය ගෙවුන හැටි ඒත් එක්කම මගේ හොස්පිටල් එකේ මට ගිය charges සහ ඒ දේවල් ගැන මම වෙනම වීඩියෝස් හරහා ඔයගලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයෙමත් ඔයගලන්ට වැදගත් වීඩියෝ එකකින් ඔයගලම හම්බ වෙන්න එනකන් අම්මලා බබාලා හැමෝම ආදරෙන් පරිස්සමින් ඉන්න. එහෙනම් අපි කියන්න. Bye.